අලුත් වීඩියෝ එකකින් හම්බුණා බලාපොරොත්තු තියෙන්නේ ලෝක සිතියම් අභ්‍යාස පහම එක දිගට කරන්න එක අභ්‍යාසයක විදිහට අරගෙන කරන්න. එහෙනම් පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. පරණ ටික බලලා ඔයගොල්ලෝගේ ඔළුවේ ඇති දැන් අභ්‍යාස පහ මොකක්ද කියන එක. ඒ නිසා අභ්‍යාස පහත් එක්ක එකතු වෙමු. අපි යම් පාඩමකට එනම් මේ එක ලෝක සිතියමක සියලුම අභ්‍යාස ටික එක විදිහට කරගෙන යමු. හරි. එහෙමනම් මේ පළවෙනි අභ්‍යාස විදිහට අපි ඉගෙන ගත්තේ මේ පර්සියාව සම්බන්ධ කොටස. ඒකදී අපි ලකුණු කරගත්තා. මම කිව්වා මම අභ්‍යාසයේ සලකගෙන යනකොට මම ඉන්නේ පර්සියාවෙන් පර්සියන් බොක්කට බයිනවා කිව්වා. පර්සියන් බොක්කෙන් අරාබියට ගොඩ වෙනවයි කිව්වා. අරාබියෙන් රතු මුහුදට බයිනවා කිව්වා. රතු මුහුදේ ඉහළට පීනලා ගිහිල්ලා සුවසලරා මධ්‍ය ධර්මී මුහුදට ගොඩ වෙනවා කිව්වා. මධ්‍ය ධර්මී මුහුදේ කුඩා සිදුරකින් වතුර යනවා කිව්වා. අපි ඒකට කිව්වා මොකක් කියලාද? කළු මුහුද කියලා කිව්වා. පැහැදිලිද? එහෙනම් පළවෙනියටම දැන් මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ දවස්වල ඉරාන ජනාධිපතිතුමා ලංකාවට ඇවිල්ලා ඉන්නවා. මේ උමාවය ප්‍රොජෙක්ට් එක එහෙම නැත්නම් උමාවය බහුකාර්ය යෝජනා ක්‍රමයක් විදිහට ඒක අද ඊයේ පෙරේද මම හිතන්නේ විවෘත කරා. ඒ ඉරාන ජනාධිපතිතුමා ඇවිල්ලා ඉන්නේ. මෙයා මේ ඉරානය කියලා කියන්නේ වර්තමානයේ ඉරානය කියලා කිව්වට ඒ කාලේ හඳුන්වන්නේ පර්සියාව කියලා. මේ තියෙන්නේ පර්සියාව. ඉබි කට්ටක් වගේ තියෙනවා කියලා කිව්වා මම. මේ තියෙන්නේ පර්සියාව. නම් ලියන්නේ නෑ මම. ලියන්න නැති හේතුවක් තියෙනවා. එහෙම වුණොත් මේක මේ මැප් එකේ මට අනිත් ටික එක මැප් එකේ ලකුණු කරගන්න බැරි වෙන නිසා. එහෙනම් පර්සියාව හරි පර්සියාව දැන් ගන්න. අපි අභ්‍යාසයේ පළවෙනි කොටස ගියේ මං ඉන්නේ පර්සියාවෙන් පර්සියන් බොක්කට බහිනවා කියලා කිව්වා. එහෙනම් පර්සියාව ආසන්නේ මේ තියෙන මුහුදු ප්‍රදේශය මෙන්න මේ තියෙන බොක්ක පර්සියන් බොක්ක. මං ඉන්නේ පර්සියාවේ කිව්වා. පර්සියාවෙන් පර්සියන් බොක්කට බහිනවා. පර්සියන් බොක්කෙන් නැවත මම අරාබියට ගොඩ වෙනවා. මේ තියෙන විශාල සබත්තුවක් වගේ මේ තියෙන අලි අඩියක් වගේ තියෙන මේ රට. මේ තියෙන රට අරාබිය මෙන්න මේකේ කොටස් දෙකක් තියෙනවා ළමයි. මේ සැරේ අපි හිතන්න බෑ මේ ලෝක යුද්ධමය තත්ත්වයේ ඉන්න මොනවා ඒද කියලා කියන්න බෑ. ඒ නිසා මේ අරාබියට පල්ලෙහා මෙන්න මේ කොටස මේක යේමනය මේක ඕමානය. මේක යේමනය මේක ඕමානය එන එකක් නෑ. නමුත් අපි දැනගෙන ඉන්න එක කොකට හොඳයි. එවනම් හරි දැන් පර්සියාව ලකුණු කරගත්තා. පර්සියාවෙන් නැත්නම් ඉරානිය ලකුණු කරගත්තා. පර්සියාවෙන් පර්සියන් බොක්කට බහිනවා. පර්සියන් බොක්කෙන් මම අරාබියට ගොඩ වෙනවා. මම කෝ අරාබියේ අපි කොකටද දැනගෙන යන්නේ ඒක හොඳයි. මේ පැත්තේ මේ බෙදලා තියෙන රටවල් දෙක මේ පැත්තේ රට යේමනය මේ පැත්තේ රට ඕමාන. එහෙනම් අරාබිය හරහා ඇවිද ගිහිල්ලා මගේ කතාවේ ඊළඟට අපි ගොඩ වෙන්නේ මධ්‍ය ධරණී මුහුදට. මම කො මේ සැරේ එන්න පුළුවන් ටිකක්. මොකද මේකේ අර යුද්ධ ගැටුම් පොඩි යන හින්දා. ඒ නිසා අරාබියෙන් මම රතු මුහුදට ගොඩ වෙනවා. මේ තියෙන රතු මුහුද. මේම આવොත් සිතියම ලකුණු කරන්න ළමයි රට ස්ථානයක් ලකුණු කරන්න આવොත් රටක මම වත් හිතක් තියලා ලකුණු කරන්න. එහෙම නැත්නම් මේ විදිහට පාට කරලා ලකුණු කරන්න. හැබැයි පාට පෑම් භාවිතා කරන්න එපා. කළු සහ නිල් පෑම් පමණයි භාවිතා කරන්න. ඒ නිසා වෙනත් වර්ණ යොදා ගන්න එපා. සාමාන්‍යයෙන් ඒක විභාගයේදී තහනම්. ඒ නිසා ඔන්න අරාබියෙන් රතු මුහුදට ගොඩ වෙනවා. රතු මුහුද දිගේම ඉහළට පීනගෙන යනවා කිව්වා. ඉහළට පීනගෙන ගිහිල්ලා මිනිසා විසින් නිර්මාණය කරපු ඇලක් තියෙනවා කිව්වා. ඒ ඇලරා මධ්‍ය ධර්මී මුහුදට ගොඩ වෙනවා. පැහැදිලි? එහෙනම් ඇයි මේ රතු මුහුද හරහා මේ සුවසල හදන්නේ නැත්තේ කියලා පොඩ්ඩක් කල්පනා කරොත් අපි රතු මුහුද හරහා මෙහෙම යනවනම් රතු මුහුදෙන් ගිහලා මෙතනින් මධ්‍ය ධර්මී මුහුදට ගොඩ වෙනවා නම් එහෙම නැති වුණා නම් අපිට වෙන්නේ මේ පැත්තෙන් මෙහෙම රවුමක් ඇවිල්ලා මෙහෙම මධ්‍ය ධර්මී මුහුදට ගොඩ වෙනවා. එහෙනම් නාවික කාර්යයක් ඒ ශ්‍රමයක් ඒ සියලු ධනයක් ඉතුරු කරගන්න ඕනේ ඉල්ලයි මේ රතු මුහුද හරහා සුවසල නිර්මාණය කරලා තියෙන්නේ. සුවසල ලකුණු කරන්න આવොත් අපි කරන්නේ මේ හරහා ඉරක් ඇඳලා මෙන්න මෙතන සුවසල ලකුණු කරගන්න අවශ්‍ය වෙනවා. අරාබියෙන් රතු මුහුදෙන් ඉහළට ගිහිල්ලා රතු මුහුදත් මධ්‍ය ධර්මී මුහුදත් එකට යා කරන සුවසල ඇඳලා තමයි ලකුණු කරන්න වෙන්නේ. එහෙනම් රතු මුහුදෙන් සුවසලරා සම්බන්ධ වෙන්නේ ළමයි මධ්‍ය ධර්මී මුහුද. මේ තියෙන්නේ මධ්‍ය ධර්මී මුහුද. මේ තියෙන්නේ මධ්‍ය ධර්මී මුහුද. මේ සම්පූර්ණ ප්‍රමාණය මධ්‍ය ධර්මී මුහුද. මම පොඩක් පාට කරනවා අඩුවේ පාට කරන්නේ මේ මැප් එකේම අයිතුරු ටිකක් කරන්න ඕන නිසා
මේ ඔයගොල්ලන්ට දැන් මේක ආය රිපීට් කර ඕනනම් බලන්න පුළුවන් මේ අවස්ථාව මොකද්ද මේ ලකුණු කරන් ටික අඳුර ගන්න පුළුවන්. එහෙනම් හරි මං ඉන්නේ පර්සියාවෙන් පර්සියන් බොක්කට පර්සියන් බොක්කෙන් අරාබියට මම කෝ අරාබිය දැනගන්න ඕනේ රටවල් දෙකක් ඊයමනේ ඕමානේ ඊට පස්සේ රතු මුහුද එලේ ගිහිල්ලා සුවසලෙන් මධ්‍ය ධර්මයේ මුහුදට ගොඩ වෙනවා. එහෙනම් මධ්‍ය ධර්මයේ මුහුදෙන් මං කිව්වා ඉතා සියුම් සිදුරකින් ජලය යනවා කළු මුහුදට. එහෙනම් ඒ ජලය යන්නේ මෙන්න මෙතනින් ජලය ඇතුළට ගිහිල්ලා මේ අභ්‍යන්තර මුහුද තියෙනවා මේක කළු මුහුද. මේක කළු මුහුද. හරි? පැහැදිලි දැන් එතකොට මධ්‍ය ධර්මයේ මුහුදෙන් ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා කළු මුහුදට චූටි සිදුරකින් වතුර යනවා. මුහුද තමයි ඒ කියන්නේ. ඊට පස්සේ කළු මුහුදට පල්ලෙන් අපි දන්නවා ඊළඟට අපිට ලකුණු කරන්න තියෙන රට තුර්කිය කියලා කියනවා. එහෙනම් මේ දිගටි හැඩයට තියෙන මේ ඍජු කෝණාශ්‍රයක් වගේ දිගටි හැඩයට තියෙන මෙන්න මේ රට කළු මුහුදට පල්ලෙන් මේ තියෙන රට මේක තුර්කිය තමයි. තුර්කිය. මේක තුර්කිය. එහෙනම් තුර්කියට ඉහළින් තව එක තැනක් තියෙනවා ලකුණු කරගන්න මේ අභ්‍යාසයේදී පළවෙනි අභ්‍යාසය විදිහට කරපු අභ්‍යාසයේදී. එතකොට තුර්කියට ඉහළින් මේ කළු මුහුදට ඉහළ කෙරවලේ වතුර යන තැන ඉහළ කෙරවලේ ටිකක් තියලා ලකුණු කරන්න මේ ආයේ එතෙන්ද අපි කියනවා කොන්ස්ටන්ටිනෝපල් එහෙම නැත්නම් වර්තමානයේ කියන්නේ ඉස්තාන්බූල් කියලා. ඉස්තාන්බූල් කියලා කියන්නේ අපි එතෙන්ද අපිට ලකුණු කරන්න ගොඩක් වෙලාවට කොන්ස්ටන්ටිනෝපල් කියලා තමයි දෙන්නේ. කොන්ස්ටන්ටිනෝපල් කියලා තමයි දෙන්නේ. එහෙනම් මම හිතනවා පළවෙනි අභ්‍යාසය හරි. පළවෙනි අභ්‍යාසය ඔච්චරයි එන්නේ. මම ආයෙත් අභ්‍යාසය කියාගෙන යන්න. ඉරානය කිව්වා පර්සියාව එහෙම නැත්නම් වර්තමාන ඉරානය කියලා හඳුන්වන රට. මං ඉන්නේ පර්සියාවෙන් පර්සියන් බොක්කට බහිනවා. පර්සියන් බොක්කෙන් අරාබියට ගොඩ වෙනවා. යෙමනේ ඕමානයේ ලකුණු කරගත්තා. අරාබියෙන් රතු මුහුදට ගොඩ වෙලා රතු මුහුදේ ඉහළට පීනලා ගිහිල්ලා මධ්‍ය ධර්මයේ මුහුදත් සුවසලත් එක මධ්‍ය ධර්මයේ මුහුදත් රතු මුහුදත් එකට සම්බන්ධ කරන සුවසලාරා මධ්‍ය ධර්මයේ මුහුදට ගොඩ වෙලා මධ්‍ය ධර්මයේ මුහුදෙන් කළු මුහුදට වතුර යන කුඩා සිදුරෙන් කළු මුහුදට ගිහිල්ලා කළු මුහුදට පල්ලෙන් තුර්කියට ඉතා ඉහළින් කළු මුහුදේ පල්ලෙහා කෙරවලේ වගේ කොන්ස්ටන්ටිනෝපල් කියන නගරයක් තියෙනවා. මේ අභ්‍යාසය මෙතනින් ඉවරයි. එහෙනම් දෙවෙනි අභ්‍යාසයට යමු. මුළු සිතියම කොට zoom කරගත්තා පැහැදිලි නැති ඉන්න නැත්නම් ළඟට දැන් ඉන්දියාව වගේ රටක් ලකුණු කරද්දී ඉන්දියාව විස්තර ටික ලකුණු කරද්දී අපිට පැහැදිලි නැති වෙනවා. ඒ නිසා මම සිතියම කොට zoom කරගත්තා. ඒ නිසා මාව පේන්නේ නැති එක එච්චර ගැටලුවක් කරගන්න එපා. සිතියම ගැන අවධානය යොමු කරමු. එහෙනම් අපි ඉන්දියාව සම්බන්ධ අභ්‍යාසයට යමු. එහෙනම් මම කිව්වා ප්‍රථමයෙන් මතක තියාගන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඉන්දියාවට කණක් තියෙනවා කියලා. ඉන්දියාවට කණක් තියෙනවා. ඒ තියෙන්නේ මේ කණ. එහෙනම් ඉන්දියාවත් එක්ක මේ තියෙන කණේ ඉඳලා පල්ලෑ මම කිව්වා මේ පල්ලෑට එනකන් සරල රේඛාවක් තියෙනවා. ඒ සරල රේඛාව පල්ලෑට එනකොට මේ කෙරවලේම තියෙන කොමරින් තුඩුව කිව්වා. එහෙනම් මේ කොමරින් තුඩුවේ ඉඳලා මේ කන ගාවට එන ප්‍රදේශය දෙකට බෙදලා මේ හරි මැද තියෙන්නේ ගෝව කියන නගර. ගෝව. හරි මැද තියෙන්නේ ගෝව කියන නගර. ලකුණු කරගන්න පුළුවන් ඇති. මම ආයෙත් කියනවා මේ ඉන්දියාවේ කනේ ඉඳලා කොමරින් තුඩුවට එන කොටස දෙකට බෙදලා ඒ කොටසේ හරි මැද තියෙන්නේ ගෝව කියන නගරය. හරි? ඊට පස්සේ දැන් ගෝව ලකුණු කරගත්තා ඉක්මනට යන්නේ මේ අභ්‍යාස කලින් මම කරලා තියෙන නිසා. එහෙනම් මේ ගෝව කියන නගරයේ ඉඳලා කනගාවට තියෙන ප්‍රදේශය දැන් මෙතන කන අඳුරනවා. මේ සම්පූර්ණ කොටස දෙකට බෙදුවාම මැද ගෝව කිව්වා. එහෙනම් කනත් ගෝවත් අතර ප්‍රදේශය දෙකට බෙදුවාම මේ මැද තියෙනවා ළමයි බොම්බාය තියෙනවා. මේකෙන් කොටසකින් මේ අභ්‍යාසයෙන් අනිවාර්යෙන් ස්ථානයක් දෙකක් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක නැති වෙන්නේ නැහැ. කොහොමද හැම අවුරුද්දෙම වගේ ඇවිල්ලා තියෙන්නේ. මේ අභ්‍යාස පහ ස්පීඩ් එකේ යන්නේ මේ එක අභ්‍යාසෙන් ගොඩක් වෙලාවට වීඩියෝ එකකින් ඒක කට්ටියට බලාගෙන ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ එක අභ්‍යාසය තුලින් මේක සම්පූර්ණ ඉවර කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේක අක්ගාලා මේක කරගෙන යන්න. එහෙනම් හරි දෙකට බෙදුවා මැද ගෝව. එහෙනම් ගෝවත් කනත් අතර ප්‍රදේශ දෙකට බෙදුවාම මැද බොම්බාය. එහෙනම් මේ ගෝවත් කොමරින් තුඩුවත් අතර ප්‍රදේශ දෙකට බෙදුවාම කැලිකට් කියන වෙනද නගරේ පරාජය. කැලිකට් තියෙනවා. හරි ඊළඟට අපි දන්නවා දැන් මේ තුඩුව ගැන මම කතා කරා. මේ තුඩුව ලකුණු කරන්න આવොත් මේ තියෙන්නේ කොමරින් තුඩුව තියෙන්නේ. එහෙනම් ඊළඟට අපිට ලකුණු කරන්න එනවා ලංකාවට වැඩිම බලපෑමක් තියෙන නගරයක්
එහෙනම් ලංකාවට ඉදිරිපසින් තියෙනවා මදුරාසි එහෙම නැත්නම් චෙන්නයි කියලා කියනවා. ඒක අපි ලකුණු කරනවා මේ. චෙන්නයි එහෙම නැත්නම් මදුරාසි කියලා කියනවා. ඒ එක්කම චෙන්නයි වල ටිකක් ඉහළින් අපි දන්නවා ප්‍රංශ ජාතිකයොත් ඇවිල්ලා වෙළඳ මධ්‍යස්ථාන ඉන්දියාව පිහිටව ගන්නවා. ඒ පිහිටව ගන්න එක මධ්‍යස්ථානයක් තමයි ඊට ඉහළින් චුට්ටක් තියෙන්නේ පොන්ඩිචේරි කියන්නේ. පොන්ඩිචේරි. අපි දන්නවා ප්‍රංශකාරයෝ පිහිටව ගත්ත මධ්‍යස්ථාන තුනක් තියෙනවා. පොන්ඩිචේරි, කරිකාල්, චන්ද්‍රනගර කියලා ස්ථාන තුනක් තියෙනවා. අපි එකෙන් පොන්ඩිචේරි කියන එක ලකුණු කරගමු. මෙතන මදුරාසිය චුට්ටක් පොඩි. හරි. එහෙමනම් දැන් අපි යනවා ඉහළ කෙළවරට දකුණු අත පැත්තේ කෙළවරට. ඒ කෙළවරට බෙන්ගාල බෝක ඉහළ කෙළවරට. එතකොට මේ කෙළවරේ මෙන්න මේ හරියක විතර තියෙනවා කාමලිත්ති කියන වරාය. කාමලිත්ති කියන වරාය තියෙනවා. ඊට චුට්ටක් උඩින් කල්කටා කියලා තියෙනවා. කල්කටා කියලා තියෙනවා. කල්කටා කියලා තියෙනවා. ඊළඟට මං කිව්වා ඉන්දියාවට කනක් තියෙනවා කියලා. මේ කන අඳුරගන්න එකේ ප්‍රයෝජනය තමයි මේ කන හරහා මේ පැත්තට ඊතලයක් ගහලා මෙතනින් මේ පල්ලයට ඊතලයක් ගහලා මේ රේඛා දෙකට එකට හම්බ වෙන මේ ස්ථානයේ නවදින්දිය තියෙනවා. නවදින්දිය තියෙනවා. නවදින්දිය තියෙනවා. තව එක ස්ථානයේ ලකුණු කරන්න තියෙන්නේ මේ පිටියමේ. එහෙනම් මොකද්ද ලකුණු කරන්න තියෙන්නේ? සමුද්‍ර සංඛ්‍යාවක් එනවා මේකේ. ලංකාවත් ඉන්දියාවත් අතර මෙන්න මේ පටු මුහුදු තීරේ ඕක් සමුද්‍ර සංධිය කියලා සමුද්‍ර සංධියක් තියෙනවා. ඕක් සමුද්‍ර සංධිය කියලා සමුද්‍ර සංධියක් තියෙනවා. පෙර අවස්ථාවලදී විභාගවල මේක පෙර අවස්ථාවලදී විභාගවල ආව මෙන්න මෙහෙම ස්ථාන දෙකක් ලකුණු කරන්න බෙන්ගාල බොක්ක අරාබි මුහුදත් ලකුණු කරන්න ආවා. එහෙනම් බෙන්ගාල බොක්ක කොයි පැත්තද? ලංකාවට දකුණු අත පැත්තෙන් මෙන්න මේ බෙන්ගාල බොක්ක මේ කොටස අරාබි මුහුද කියලා අපි සලකනවා. අරාබියේ ඉදිරිපසින් තියෙන මුහුද. මම හිතනවා අභ්‍යාසයේ පැහැදිලි. නම් ඒ අභ්‍යාසෙත් ඉවරයි. මේ ස්පීඩ් රිවිෂන් එකක්. ඒ නිසා මේක මේ අභ්‍යාස පහම එකට යන එකටක් ගාලා අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනි. කලින් අභ්‍යාස අපි දැනගෙන ඉන්නවා බලලා නැත්නම් ඒවත් බලන්න කාලය අරගෙන බලන්න. කාලය ඉතාම අඩුයි තියෙන කාලය. දවස් 5ක් වගේ තියෙන. ඉස්කෝලේ යන්න නම් තව දවස් 3යි තියෙන්නේ. එතකොට මේක අපි මේ ඇතුළතද මේ ටික කරගන්න ඕන. 8 වෙනිදා වගේ මම මට විදිහට ඉතිහාසයේ තියෙනවා. ඒතකොට ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න 8 වෙනිදා වෙනකොට මේක ගොඩ දා ගන්න ඕනේ. ඒ නිසා ස්පීඩ් රිවිෂන් එකක් වේගෙන් යන්න ඕනේ නේද? මේක මෙහෙම කරගෙන යන්න. හරි. එහෙමනම් ඊළඟ අභ්‍යාසයකට යන්න. මේකම දැන් දෙවෙනි අභ්‍යාස දෙකක් ඉවරයි. මේ දැන් තුන්වෙනි අභ්‍යාසය කරගෙන යන්නේ. එහෙනම් මම කිව්වා ෂෝට් කට් එකක් තියෙනවා කියලා. මීයන් තාමත් මැලේසියාවේ සින්දු කියා ඉන්නවා. මීයන් තාමත් මැලේසියාවේ සින්දු කියා ඉන්නවා කියලා අභ්‍යාසයක් මම කරා. එහෙනම් මීයන් කිව්වේ මියන්මාරය, බුරුමය එහෙම නැත්නම් රාමඤ්ඤ දේශය මේ තුනම එකයි. මියන්මාරය, බුරුමය, රාමඤ්ඤ දේශය තුනෙන් වෙන්න පුළුවන් ලකුණු කරන්න. සමහරට බුරුමය කියයි. සමහරට රාමඤ්ඤ දේශය කියයි. සමහරට මියන්මාරය කියයි. එහෙනම් මියන්මාරය, බුරුමය, රාමඤ්ඤ දේශය මේ ඔක්කොම කියන්නේ මියන්මාරය තමයි. තාමත් කියන්නේ තායිලන්තය එහෙම නැත්නම් සියම කියලා කියනවා. තායිලන්තය එහෙම නැත්නම් සියම කියලා කියනවා. එහෙනම් ඊළඟට මැලේසියාවේ කියන්නේ මලයාලම් ද්වීපයේ මලයාව මැලේසියාව ඔය තුන සිනාවෙවි ඉන්නවා සින්දු කියා ඉන්නවා කියලා කියන්නේ කෙරවලේම තියෙන රට සිංගප්පූරු. ඉන්නවා කියලා කිව්වේ ඉන්දුනීසියාවේ රටක් විදිහට ගත්තම ප්‍රධාන දූපත් දෙකක් තියෙනවා. ලොකු දූපත සුමාත්‍රා දූපත, පොඩි දූපත මොකද? පොඩි දූපත ජාවා දූපත. ජාවා දූපතේ අපි දන්න බතාවිය කියන වෙළඳ නගරය කියනවා. ඒකම මලක්කා සමුද්‍ර සංධියත් මෙතනදී ලකුණු කරනවා. එතකොට ඒ අභ්‍යාසය ඉවරයි. එහෙනම් පටන් ගමු. මම කිව්වා ඉස්සෙල්ලාම බංග්ලාදේශය හොයා ගන්න ඕනේ කියලා. එහෙනම් මේ කිට්ටුව මේ හරියක මේ තාමලිත්ති කලින් ලකුණු කරපු දැනක මෙන්න මේ හරියේ බංග්ලාදේශය තියෙනවා. මේ බංග්ලාදේශයට අල්ලපු මෙන්න මේ රට මියන්මාරය බුරුමය රාමඤ්ඤ දේශය ඔය තුනම එකයි. මියන්මාරය බුරුමය රාමඤ්ඤ දේශය. එහෙනම් මේ මියන්මාරයට අල්ලපු මේ රට මේක තායිලන්තේ තමයි මේ පල්ලයට එනකන් චුට්ටක්. මේ තායිලන්තේ බංග්ලාදේශය හොයාගත්තා. ඊට පස්සේ මියන්මාරය අල්ලපු රට මියන්මාරය ලොකු රට. ඊට පස්සේ තායිලන්තේ මියන්මාරයට අල්ලපු රට තායිලන්තේ නැත්නම් සියම කියලා කියනවා.
ඊට පස්සේ මේ පල්ලයට මේ එල්ලිලා තියෙන කොටස මේ කොටස මෙන්න මේ තියෙන කොටස මැලේසියාව මලයාව මලය අර්ධද්වීපය කියලා කියනවා. එහෙනම් මේ එකම නමින් තමයි මේ ටික කියන්නේ. මලයාව මලය අර්ධද්වීපය මැලේසියාව මේ සියලුම තැන් කියන්නේ එක ස්ථානයකට. එහෙනම් මේ පල්ලයට එල්ලිලා තියෙන්නේ අර්ධද්වීපයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මුහුදින් තුන් පැත්තකින් වට වෙලා තියෙන ඒවට අපි කියනවා අර්ධද්වීප කියලා. එහෙනම් මේ මලය අර්ධද්වීපය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඊළඟට මීයන් තාමත් මැලේසියාවේ හරිය දැන් තියෙන සින්දු කියා අන්තිමට මේ මැලේසියාවේ කෙළවරේ මේක 100%ක් නාගරීකරණය වෙච්ච රටක්. එහෙනම් මේ කෙළවරේ තිතක් තියලා ලකුණු කරලා දෙන්න සිංගප්පූරුව කියලා ඒගොල්ලන්ට බලන්න. සිංගප්පූරුව. එහෙනම් සිංගප්පූරුවට පස්සේ හිනාවෙවි ඉන්නවා එකේ සිංගප්පූරුවට පස්සේ අපි කිව්ව රටක් විදියට ගත්තම මේ දූපත් දෙකම මේ දූපත් සමූහය මේ දූපත් දෙකම අපි ගන්නවා ඉන්දුනීසියාව කියලා. ඒකේ ලොකු රට ලොකු දූපත රට නෙවෙයි දූපත මේක සුමාත්‍රාව. මේ ලොකු දූපත සුමාත්‍රාව මේ තියෙන එක. එහෙනම් මේක ජාවා දූපත. එහෙනම් මේ ජාවා දූපතේ මේන්න මේ කෙරවලේ බතාවිය කියන එහෙම නැත්නම් වර්තමානයේ ජකාර්තා කියලා හඳුන්වන නගරේ තියෙනවා ජාවා දූපත තියෙනවා. මම හිතනවා අභ්‍යාසයේ පැහැදිලි කොතන හරි ගැටලුවක් තියෙනවා නම් නැවත අහන්න. හරි. කමෙන්ට් එකක් දාන්න මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කමෙන්ට් එකේ අහන්න මම උත්තර දෙන්නම්. තව ඉතාම සීමිත කාලයක් තියෙනවා. හැබැයි ඉතින් මේවා බලලා පස්සේ බලන්නම් කියලා සේව් කර තියන් ඉන්න එපා. අහුවෙන විනාඩි 10 15 මේ වැඩේ කරගෙන යන්න. එහෙනම් හරි ඉන්දුනීසියාව හරි මේ දූපත් දෙකටම අපි ඉන්දුනීසියාව කියන දෙකම આવොත් දෙකම ලකුණු කරලා ඉන්දුනීසියාව ලකුණු කරලා පෙන්නන්න. එහෙනම් සිංගප්පූරුවට පල්ලෙන් මේ සුමාත්‍රා දූපතත් සිංගප්පූරුවත් අතර මෙන්න මේ තියෙන සමුද්‍ර සංධියට අපි කියනවා මලක්කා සමුද්‍ර සංධිය කියලා. මේ ඒක ලකුණු කරලා මේ මේකකින් ලකුණු කරලා පෙන්නන්න. ඒ අභ්‍යාසෙත් එතනින් ඉවරයි. දැන් හතරවෙනි අභ්‍යාසයට යන්. ඒකත් මේ අපේ මේ පැත්තට තියෙන අභ්‍යාසයක්. ඒතර මම දැන් කතා කරන්නේ චීනය හා සම්බන්ධ ඒ අභ්‍යාසය ගැන කතා කරන්නේ. මම කිව්වා අභ්‍යාස කලින් කරද්දී චීනයට ලොකු බඩක් තියෙනවා කියලා. ලෝකෙට ලොකු බඩක් තියෙනවා. ඒ තියෙන බඩ තමයි චීනය. චීනය ලකුණු කරන්න આવුත් තමයි මේ තියෙන විශාලම රට. ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රට චීනය. ඔය තියෙන චීනය. හරි. ඊට පස්සේ ළමයි මම කිව්වා චීනය අපිට ලකුණු කරන්න එනවා. චීනයට ඉස්සරහින් චීනය එහෙම නැත්නම් උතුරු කොරියාව ඊට පස්සේ ලකුණු කරන්න එනවා. උතුරු කොරියාව දකුණු කොරියාව එහෙම නැත්නම් කොරියානු අර්ධද්වීපය ලකුණු කරන්න එනවා. අපි මේක ලකුණු කරද්දී මේ චීනයට මේ ඉහළ කෙරවලෙන් සම්බන්ධ වෙලා තියෙන මේ රටවල් දෙක අපි කොරියානු අර්ධද්වීපය ලකුණු කරන්න ආවොත් මේ සම්පූර්ණ රටවල් දෙකම ලකුණු කරන්න වෙනවා. හැබැයි අපිට උතුරු කොරියාව ලකුණු කරන්න ආවොත් මේ ඉහළ එක උතුරු කොරියාවත් පහළ එක දකුණු කොරියාවත් විදිහට ගන්න පුළුවන්. ඉහළ තියෙන රට උතුරු කොරියාව පහළ තියෙන රට දකුණු කොරියාවත් විදිහට ගන්න පුළුවන්. ඒතර පැහැදිලි. ඊට පස්සේ මේ උතුරු කොරියාවට ඉස්සරහින් තියෙන මේ දූපත් සමූහය මේ තියෙන රට. මේ තියෙන ජපන් දූපත් ටික. මේ තියෙන ජපන් දූපත් ටික. ජපානයේ ලකුණු කරන්න આવොත් මේක සම්පූර්ණයෙන් අපිට ලකුණු කරන්න වෙනවා. එහෙමනම් මේ ජපානයේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලොකු දූපත් සමූහයේ මේ වැලිමිටක් වගේ තැනක් තියෙනවා. මෙන්න මෙතන මේ වැලිමිට වගේ තියෙන තැන ටෝකියෝ කියන නගරය තියෙනවා. ටෝකියෝ කියන නගරය තියෙනවා. ඊට පස්සේ මේ ටෝකියෝ වලට ඉස්සරහින් ටිකක් ඉස්සරහට එනකොට මෙන්න මේ පැත්තේ කෙරවලේ මේ හරිය දෙවන ලෝක යුද්ධයේ බෝම්බ දාපු ස්ථානය හිරෝෂිමා කියන තැන දෙවන ලෝක යුද්ධයේ බෝම්බ වාරයට ලක් වෙච්ච තැන. මේක වේගෙන් යන්නේ කලින් අභ්‍යාසවල ඉතාලම සරලව මේවා පැහැදිලි කරලා තියෙන නිසා දැන් මේක ස්පීඩ් රිවිෂන් එකක් විදිහට යන්නේ. අභ්‍යාසය පැහැදිලි නැත්නම් හොඳට පැහැදිලි කරපු වීඩියෝ එකක් පල්ලෙන් තියෙනවා. ඒක බලන්න මම ස්පීඩ් රිවිෂන් එකක් කාලේ අඩු කට්ටියට මේක අරගෙන ඉන්නේ. එහෙනම් මේ හිරෝෂිමා වලට ඉස්සරහින් පල්ලෙහා දූපතක් තියෙනවා. ඒ දූපතේ නාගසාකි කියන තැනක් තියෙනවා. හරි. තව එක ස්ථානයක් ඉතුරු වෙලා තියෙනවා. තව ස්ථාන දෙකක් ඉතුරු වෙලා තියෙනවා. චීනයට ඉස්සරහින් මම කිව්වා ලොකු බඩක් තියෙන තැන මේ චීනයට ඉස්සරහින් මේ තියෙන දූපත මේක එහෙම නෙවෙයි මේ තියෙන දූපත අපි කිව්වා
ෆෝමෝසා එහෙම නැත්නම් තායිවානය. තායිලන්තේ එහෙම නෙවෙයි තායිවානය කියලා කියනවා. තායිවානය කියලා කියනවා. තව තියෙන්නේ ලකුණු කරන්න පිලිපින් දූපත් ටික. පිලිපින් දූපත් ටික. මේ තායිවානයට පල්ලෙන් මෙන්න මේ තියෙන දූපත් සමූහය පිලිපින් දූපත් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් අය අභ්‍යාසෙත් ඉවරයි. තව එක අභ්‍යාසයක් ඉතුරු. ඒකත් මෙතනදී ඉවර කරලා අපි අභ්‍යාසයට යන්න. එහෙනම් ඊළඟ අභ්‍යාසයට ඕමම යන්න. හරි. එවනම් අන්තිම අභ්‍යාසයේ පස්වෙනි අභ්‍යාසයේ මේ යුරෝපා ඉතිහාසයට සම්බන්ධ කොටස කරන්නේ. මෙතනින් මේ කතන්දරේ ඉවරයි. ඒ නිසා මම කිව්වා පොඩ්ඩක් බලා ගන්න මේ දවස්වල යුද්ධ ගැටුම් යන රටවල් මේවා අපි දැන් මේගොල්ලෝ මේ ගැන අවධානයෙන් ඇති. ඒ නිසා යුද්ධ ගැටුම් යන රටවල් තියෙන ස්ථාන පොඩ්ඩක් බලා ගන්න. ඊශ්‍රායලය, ඉරානය, නේද? ඉරානය නම් අපි ලකුණු කරලා තියෙනවා. පලස්තීනය නේද? ගාසා තීරේ ඔය වගේ ටික බලාගෙන යන්න පොඩ්ඩක්. ඒක හොඳයි. ඒකට ගුණයි කොහොමද? එහෙම කරගෙන යන්නේ. ඒ නිසා අපි බලමු ඊළඟට මේ යුරෝපා ඉතිහාසයට සම්බන්ධ ස්ථාන ටික. මම කිව්වා ශ්‍රී ලංකාව රටක් විදියට ගති මේකේ වේගෙන් යනවා. ආගෙන ඉන්න හොඳට. ශ්‍රී ලංකාව රටක් විදියට ගත්තම අපි රාජ්‍යයන් තුනකට යටත් වෙනවා. අපි කිව්වා අපි ඉංග්‍රීසි ජාතීන්ටත්, පෘතුගීසි ජාතීන්ටත්, ඒ වගේම ලන්දේසි ජාතිකයන්ටත් පිළිවෙලින් ගත්තොත් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි කියන ජාතීන්ට අපි යටත් වෙනවා. එහෙමනම් අපි පෘතුගීසින්ගේ රට මොකක්ද කියලා දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම. එහෙනම් පෘතුගීසින්ගේ රට තමයි පෘතුගාලය වෙන්නේ. පෘතුගාලය මේ මධ්‍ය ධරණී මුහුදේ මේ පැත්තේ මේ ආකාරයට තියෙන රටක් තියෙනවා. ඒ තියෙන රට තමයි පෘතුගාලය. මෙන්න මේ රට. මේ රට පෘතුගාලය. ඒතර පෘතුගාලය කියන රටේ ප්‍රසිද්ධ වරායක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ලිස්බන් වරායත් මෙන්න මේ පෘතුගාලයේ තියෙන්නේ. මෙන්න මේ පෘතුගාලයේ මේ කොටසේ මෙතන ගත්තොත් මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය පෘතුගාලයේ ලිස්බන් වරාය තියෙනවා. ලිස්බන් වරාය තියෙනවා. පැහැදිලි ඇති. මේ මධ්‍ය ධරණී මුහුද තියෙනවා නැත්නම් අප්‍රිකානු මහද්වීපයේ තියෙනවා. ඊට ඉහළින් මෙන්න මේ තියෙන පොඩි කොටස, මේ වගේ තියෙන පොඩි කොටස මේක පෘතුගාලය. පෘතුගාලයේ මේ මැද කෙළවරේ ලිස්බන් කියන වරාය තියෙනවා. එහෙනම් තවත් જાතියක් අපි ඔය යටත් කරගන්නවා. ඒ කවුද? අපි දන්නවා පෘතුගීසි ලන්දේසීන්ගේ. අපි දන්නවා ලන්දේසි ඉතිහාස පොතේ ඕගොල්ලෝගේ කතාවක් තියෙනවා. මෙන්න මේ ප්‍රංශය විසින් ඕලන්තයට පහර දෙනකොට ලන්දේසීන්ගේ රට ඕලන්තේ වර්තමානයේ අපි කියනවා නෙදර්ලන්තේ. එතන ප්‍රංශය විසින් ඕලන්තයට පහර දෙද්දී ඕලන්තේ පස්වන විලියම් කුමාරයා පැනලා යනවා බ්‍රිතාන්‍ය. එහෙනම් බ්‍රිතාන්‍යයට පැනලා යනවා නම් බ්‍රිතාන්‍යයට ආසන්න රටක් වෙන්න ඕනේ ඕලන්තේ කියන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා බ්‍රිතාන්‍ය හොයාගමු. මේ තියෙන ප්‍රධාන දූපත් දෙක බ්‍රිතාන්‍ය. මේ තියෙන බ්‍රිතාන්‍ය. මේ තියෙන බ්‍රිතාන්‍ය මහා බ්‍රිතාන්‍ය આવොත් ওই දූපත්. තනියෙන් එංගලන්තේ කියලා આવොත් මේ තියෙන එංගලන්තේ. තනියක આવොත් එංගලන්ත. ළමයි මේකේ මේ පල්ලෑ කොටසේ මේ හරි මැදකට වගේ වෙන්න ලන්ඩන් කියන නගරයක් තියෙනවා. ලන්ඩන් කියන නගරයක් තියෙනවා. හරි. එහෙනම් ලන්ඩන් කියන නගරයක් තියෙනවා. දැන් බ්‍රිතාන්‍යයට මහා බ්‍රිතාන්‍යයේ මං කිව්ව පස්වන විලියම් කුමාරයා පැනලා යනවා නම් එන ළඟම රටක වෙන්න ඕන. එහෙනම් ගහනකොට පැනලා යනවා නම් ළඟම රටක් වෙන්න. එහෙනම් මේ බ්‍රිතාන්‍යයේ ඉස්සරහින් තියෙන මෙන්න මේ ත්‍රිකෝණේ වගේ තියෙන රට මේක නෙදර්ලන්තේ. එහෙම නැත්නම් ඕලන්තේ කියලා අපි හඳුන්වනවා. හරි. එහෙමනම් මේ මං කිව්ව පස්වන විලියම් කුමාරයා පැනලා යනවා. බ්‍රිතාන්‍යයේ ඉදිරිපසින් තියෙන ත්‍රිකෝණාකාර ඉදා කුඩා රටක් ඒක නෙදර්ලන්තේ කියන වර්තමානයේ ඒ කාලේ කිව්වේ ඕලන්තේ කියලා. එහෙනම් ඒ රට අපි දන්නවා. දැන් එතකොට ස්ථාන තුනම හරිය. පෘතුගීසි අපි වල යටත් කරා, පෘතුගාලය අපි ලකුණු කරා, ඒ ඉංග්‍රීසින් අපි වල යටත් කරා, අපි එංගලන්තේ මහා බ්‍රිතාන්‍ය ලකුණු කරා. එහෙනම් අපි ඕලන්තේ ලකුණු කරා. එහෙනම් ලන්දේසිකාරයෝ හරි. එහෙමනම් ඊළඟට අපි දැන් දන්නවා පෘතුගාලයේ තියෙන පෘතුගාලයට අල්ලපු මේ රට. මේ රට අපි දන්නවා ඉස්පාඤ්ඤය කියලා. ඉස්පාඤ්ඤ. පෘතුගාලයට අල්ලපු රට ඉස්පාඤ්ඤ. පෘතුගාලයට අල්ලපු රට ඉස්පාඤ්ඤ. මේ ඉස්පාඤ්ඤයත් එක්ක ඉහළින් මේ සඩාසාකාර වගේ නිකන් තියෙනවා. ඉස්පාඤ්ඤයට ඉහළින් නිකන් මොන ඔය ආකාරයකට රටක් තියෙනවා. මේ තියෙන රට අපි දන්නවා ප්‍රංශය. එහෙනම් ප්‍රංශයේ පහර දෙන්නේ ඕලන්තයට. ඕලන්තයට පහර දෙනකොට ඉහළට යන බ්‍රිතාන්‍යයට යනවා පස්වන විලියම් කුමාරයා. මේකත් හරි. එhmenan දැන් ලකුණු කරන්න තියෙන ඉතාලියත්, රෝමයත්, වතිකානුවත්, ජිනෝවා කියන වෙළඳ නගරයත්, වෙනිසි කියන වෙළඳ නගරයත් පමණයි. අපි අද එතකොට ඉවරයි. එhmenan මේ ප්‍රංශයට මේ අල්ලලා තියෙන මේ රට
මේ බූට් එකක් වගේ තියෙන අපි කෝ ලෝකෙට බූට් එකක් තියෙනවා. මේ බූට් එක වගේ රට මේක ඉතාලිය. මේක ඉතාලිය. මේ තියෙන රට ඉතාලිය. එතකොට මේ ඉතාලියේ හරියටම මේ මැද කොටසේ මෙන්න මෙතන තියෙනවා රෝමය කියන නගරය. ඉතාලිය අගන රෝමය කියන නගරය තියෙනවා. ළමයි රෝමය ඇතුලේ තමයි වතිකානුව තියෙන්නේ. එහෙනම් රෝමයත් වතිකානුවත් කවදාවත් එකට නම් ලකුණු කරන්න දෙන්නේ නැහැ. එහෙනම් රෝමය තියෙන තැන රෝමය આવොත් එතනමයි වතිකානුව આવොත් ඒත් ඔය රෝමයේ තිත තියෙන තැනම වතිකානුව කියලා ලකුණු කරගන්න. රෝමයත් වතිකානුවත් එකම ස්ථානයේ තමයි තියෙන්නේ. එහෙමනම් දැන් අපිට ලකුණු කරන්න තියෙන්නේ වැනීසිය කියන වෙළඳ නගරේ. එහෙමනම් මේ සමත්තු අඩියේ මේ දකුණු අත පැත්තේ කෙළවරේ මේ ඉහළට වෙන්න මෙන්න මෙතන වැනීසියා අනිත් පැත්තේ ජිනෝවා කියන වෙළඳ නගරයක් තියෙනවා. වැනීසියා ජිනෝවා කියන වෙළඳ නගරයක් තියෙනවා. දැන් අභ්‍යාස පහම ඉවරයි. එහෙනම් මේ ස්පීඩ් රිවිෂන් එකෙන් මම කවර් කරා මේ ලෝක සිද්ධියට මෙතෙක් ඇවිල්ලා තියෙන සියලුම දේවල් ඕනනම් පාස් පේපර් බලලා බලන්න. පරණ ප්‍රශ්න පත්‍ර ටිකක් අරගෙන බලන්න. මේ බලපුවම තේරෙනවා මේ සියලු දේවල් මෙතන කවර් වෙලා තියෙනවා. මේ සැරේ අලුතෙන් එයි කියලා විශ්වාසයක් තියෙන ටික තමයි මම කිව්වේ යුද ගැටුම් හා සම්බන්ධ ප්‍රදේශ ටික චුට්ටක් බලා ගන්න දුන්නොත් අපිට එපා කියන්න බෑ. ඒ නිසා මේ සියලුම ස්ථාන ටික කවර් කරගන්න එක ඔයගොල්ලෝගේ වගකීමක්. අපි පුළුවන් විදිහට අභ්‍යාසය කරලා ඉවර කරා. තව දවස් 3යි තියෙන්නේ. තවත් වීඩියෝ දෙක තුනක් ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. පුළුවන් වුණොත් අරන් එනවා. මේ කාලයත් එක්ක අපි පාසල් වල කටයුතු කරනකොට අපේ කාර්යබහුලත්වය නිසා වීඩියෝ ටික දාන්න පොඩ්ඩක් මම ගෑරනවා. ඒකට ඉතින් කරන්න දෙයක්වත් නෑ. අපි පළවෙනි දේ අපේ රාජකාරිය කරගන්නත් ඕනේ. ඒතර අපි පාසල් වල ඉන්න ළමයි වෙනුවෙන් අපි කැප වෙලා ඉන්නවා. ඒකට ඒක අපි කරන්න ඕනේ. අපි ජොබ් එකක් විදිහට කරන නිසා අපි ලද්ද සැනින් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ ස්පීඩ් රිවිෂන් එකේ මේ සියලු දේවල් කවර් කරගන්න අභ්‍යාස පහම මේ අභ්‍යාසයේ තියෙනවා. මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ නිසා බොහොමත්ම ස්තුති රැඳිලා හිටියට විභාගයට තව දවස් ඉතාම සීමිත කාලයක් තියෙන්නේ. පුළුවන් උපරිමයෙන් මානසික වෙලා ඉතිහාසය කොට දාගන්න කියලා මම ඔයගොල්ලන්ට ඉල්ලලා දෙනවා. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ අදාන ආගමක් අනුව හොඳ ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.